ආයිබෝවන්. අද අපි කතා කරමු WWE ලෝකේ මෑතකදී වෙච්ච ටිකක් අවුල්බගේ දේවල් වගේක් ගැන. විශේෂයෙන්ම ආට්‍රෝත් සහ කාලීටෝ වගේ ජනප්‍රියම ක්‍රීඩකයන්ව එකපාරටම වගේ අයින් කරපු එක ගැනනේ කතාව. ඉතින් අපි මේකට පාවිච්චි කරන්නේ The Great One YouTube නාලිකාවේ විස්තරයක්. එයාලා Fight Full Select, Pro Wrestling Insider වගේ තැන්වලින් ගත්ත තොරතුරුත් එක්ක තමයි මේක හදලා තියෙන්නේ. බලමු මොකද්ද මේ වෙන්නේ කියලා ගැඹුරින්. අද අපේ අරමුණත් ඒකමයි. ඒ කියන්නේ අර මූලාශ්‍ර දිහා බලලා මේ තීරණ පිටිපස්සේ තියෙන පියොන් හේතු මොනවද? රසිකයින් අනිත් ක්‍රීඩකීන් මේකට කොහොමද ප්‍රතිචාර දැක්ුවේ? මේක සමස්තයක් විදිහට WWE එකේ ලොකු වෙනසක කොටසක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. හරි. මුලින්ම ගමුකෝ ආට්‍රූත්ව අයින් කරපු එක. ඒක නම් ඇත්තටම කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් නේද? ඇත්තටම නෑ. හිතන්නකෝ මෑතකදී ජොන් සීනා එක්ක ප්‍රධාන කතාවක හිටියා. යාගේ ටී-ෂර්ට් තමයිලු වැඩියම විකුණුනේ. ඔව් ඒක ලොකු කාරණයක්. මේ ගැන පුදුම වෙලාලු. Pro Wrestling Insider එකෙන් කියනවා R-Truth පවා මේකෙන් කම්පැනිටපත් වෙලා ඉන්නේ කියලා. වෙන්නේ නැති. එයා හැමතිස්සෙම වැඩසටහන් වලට ලොකු විනෝදයක් එකතු කළානේ. සමහර වෙලාවට වැඩසටහනේ හොල්දම හරිය යානිසා තමයි තිබ්බේ. හරියට ජනප්‍රිය ටීවී කතාමාලාවක කට්ටිය ආසම චරිතයක් හදිසියෙම අයින් කළා වගේ හැඟීමක් තමයි ආවේ. හරියටම. මෙතන තියෙන පරස්පරය තමයි ඒක. R-Truth තිරේ කොච්චර ජනප්‍රියද? කොච්චර දායකත්වයක් දෙනවද? ඔව්. ඒත් ඌ අයින් කරනවා. එයා වයසින් වැඩිම කෙනා වෙන්න පුළුවන් තමයි. ඒත් ඌ තියාගෙන හිටියේ නිකන් දානයක් වගේ නෙමෙයිනේ. නෑ. එයාතරම වටිනාකමක් එකතු කළා. මෙල්සර් කියන විදියට නම් මේක Triple H කී තීරණයක්ලු. එහෙමද? ඔව්. ඉතින් ඒක WWE දන්නා අර අමුතු තීරණ ගොඩට වැටින එකක් වගේ. රසික විශ්වාසයත් paludu වෙනවා මේ වගේ දේවල් වලින්. ඒ කියන්නේ මෙච්චර ජනප්‍රිය හොඳට ආදායම් ගේන කෙනෙක්ව අයින් කරන එකේ තර්කය මොකද්ද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. සමහර විට මේක අර TKO අලුත් අයිතිකාරයෝ යටතේ වෙන වියදම් කපා හැරීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි උපාය මාර්ගික වෙනසක්. ඒත් ඉතින් මූලාශ්‍රය කියන විදිහට මේ වගේ තීරණ වලින් වෙන්නේ රසිකයින්ගේ විශ්වාසය ටිකන් ටික යන එක. අර ජොන් සීනා එක්ක කතාව ඉවර වුණ විදිය හොඳයි වගේ පෙනුනත් ඒක ඉවර වෙනවට කවුරුත් කැමති වුණේ නෑ වගේ නේද? ඒක ඇත්ත. කිසිම ලකුණක් තිබ්බේ නෑ එහෙම වෙයි කියලා. ඒකම වගේ කාර්ලීටෝවත් අහින් කළා. ඔහුත් අර විනෝදකාමී පැත්තට බර චරිතයක් නෑ. විශේෂයෙන් යාගේ අලුත් ආගමනයෙන් පස්සේ. ඔව්. යාගේ ප්‍රතිචාරයත් යාවගේමයි නේද? අර සල්ලි ආපහු ඉල්ලන විහිළුව. ඔව් ඒක නම් යාගේ හැටියටම ගැලපෙන ප්‍රතිචාරයක්. කාර්ලිටෝව අයින් කරන්න නිශ්චිත හේතුව නම් පැහැදිලි නෑලු. එහෙමද? ඔව්. සමහර විට තරංග බිමේදී ඔහුව අඩුවෙන් යොදා ගැනීමේ නැත්නම් කලින් තිබ්බ විශ්වාසය අඩු වෙලා වෙන්න නැති ඇතේ. කොහොමුණත් R-Truthගේ සිද්ධියෙන් පස්සේ මේකත් රසිකීන් අතරේ තවත් කතාබහක් ඇති කළා. මේ තනි සිදුවීම් ඇස්සේ ලොකෝ චිත්‍රයක් ගැනත් කතාවක් තියෙනවා නේද? WWE එක දැන් ටිකක් too corporate. ඒ කියන්නේ ව්‍යාපාරයක් විතරක් වෙනවා වැඩි කියන එක. අනිවාර්යෙන්ම. අර මේසෝඩ හැම තැනම Slim Jim ලාංඡන දාලා තියෙන එක. විහිළුවක් වගේ තමයි ඒත්. ඔව් ඒකෙන් පේන්නේ අනුග්‍රාහකත්වය කොච්චර ඉස්සරහට ඇවිලද කියලානේ. හරියටමයි. ඒක විතරක් නෙවෙයි අර WrestleMania's තැන වෙනස් කරන කතාව. New Orleans වල තිබ්බ එක Las Vegas වලට ගෙනියන එක. ඔව්. ඊට පස්සේ අර සෞදි අරාබියේ සුපර් රෙසල්මේනියා එකක් ගැන කතාවකුත් තියෙනවා. සමහරව ඒකට ටීමෝමේනියා කියලාත් කියනවලු. ඒ සෞදි වැඩසටහන් සෙමි කැනන් වගේ ඒ කියන්නේ ප්‍රධාන කතා මාලාවලට ලොකු බලපෑමක් නෑ වගේ හැඟීමකුත් තියෙනවා කියලායි කියන්නේ. ඒ ඔක්කොම එකතු වුණාම. ඔව්. එකට ස්මැක්ඩවුන් පැය 3ක් ගණකත් එකතු වෙනව නේද? රෙසල්බෝට්ස් රේඩියෝ එකේ ගැනත් කතා වෙලා තිබ්බා. ඔව් ඒකත් විවේචනයට ලක් වෙලා විශේෂයෙන්ම වැඩසටහන එච්චර උණුසුම් නැතිකොට පැය 3ක් බලන් ඉන්න එක ගැන. එපා වෙනවා ඇති. ඉතින් මේ හැමදේම අර ක්‍රීඩකයන් අයින් කිරීම, අධික අනුග්‍රහකත්වය, තැන් මාරු කිරීම, වැඩසටහන් වල දිග මේ ඔක්කොම එකට ගත්තම මූලාශ්‍රය කියන විදිහට පේන්නේ ටිකක් ව්‍යාපාරික අරමුණු වලට වැඩි තැනක් දීලා රසික හැඟීම් වලින් ඈත් වෙන ස්වභාවයක්. ඒකෙන් තමයි අර රසික විශ්වාසය, ෆෑන්ඩම් ට්‍රස්ට් කියන එක බිඳ වැටෙන්න පුළුවන් කියන්නේ. හරියටම. ඒ වගේම මූලාශ්‍රය අවධාරණය කරනවා මේ විවේචන එන්නේ තරහටවත් වෛරයකටවත් නෙවෙයි, ඇත්තටම රසිකින්ගේ කනස්සල්ලක් නිසා කියලා. ඒක පැහැදිලි. ඉතින් සාරාංශයක් විදිහට අපි අද බැලුවේ R-Truth කාලිතෝ වගේ ජනප්‍රිය ක්‍රීඩකින්ව අනපේක්ෂිතව ඉවත් කිරීම, WWE ආයතනයේ මේ වැඩි වෙන ව්‍යාපාරික ස්වභාවය සහ මේ නිසා රසිකීන් අතර ඇතිවෙලා තියෙන යම් කලකිරීමක් ගැන. ඔව්. අවසාන වශයෙන් හිතන්න මෙහෙම දෙයක් තියෙනවා. මූලාශ්‍රයම කියනවා
ආට්‍රූට්ට වෙන ඕන තැනක සමහර විට AWV වල හරි වෙන ස්වාධීන තැනක හරි ලේසියම වැඩක් හොයාගන්න පුළුවන් කියලා. ඇත්ත. එයාගේ ජනප්‍රියත්වෙත් එක්ක. ඉතින් එයා යද්දී රසිකයන් සහ අනිත් ක්‍රීඩකයන් දක්වපු ඒ දැඩි ප්‍රතිචාරයත් එක්ක හිතුවම මේ නිශ්චිත ඉවත් කිරීම වර්තමාන WWE කළමනාකාරීත්වයේ විශේෂයෙන්ම අර TKO සහ Triple H යටතේ තියෙන ප්‍රමුඛතා සහ දක්ෂතා කළමනාකරණය කරන විදිය ගැන මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක්.